Hi guys, welcome back to my YouTube channel. අද වීඩියෝ එක බලන ඔයාලා හැමෝම මම එක්කන් යනවා මගෙත් එක්ක පොඩි රූමක්. ඉතින් එන්නකෝ යන්න ඒක මොකද්ද බලන්න. මම අද ඇවිල්ලා ඉන්නේ Havelock City එකට. ඉතින් අද මම මේකට ආවේ පොඩි වැඩකට. ඒක සීක්‍රට් එකක් මම ඔයාලට වීඩියෝ එක මැදදී පෙන්නන්නම්. ඇයි ඇත්තටම මම මේකට ආවේ කියලා. මම ආවේ තනියම නෙමෙයි මේ හැංගිලා හැංගි මුද්දක් කරන්නේ මගෙත් එක්ක ආපු අනිත් කෙනා. ඉතින් අයියයි මමයි දෙන්නම අද ඇත්තටම Havelock City Mall එකට ආවේ මූවි එකක් බලන්න. මූවි එකක් කිව්වට ළමයි මේක අපි දෙන්න ප්ලෑන් කරගෙන හිටපු ඩේට් එකක්. මොකද අපි දෙන්නම මේ මූවි එකට මාරම ආසාවෙන් හිටියේ. මේ කෙනකන් පුදුම එක්සයිට්මන්ට් එකක් තිබ්බේ අපි මේක ආවම අනිවාර්යෙන් බලන්න යනවා කියලා. ඉතින් අපි එච්චර බලාගෙන ඉඳලා බලන්න යන මූවි එක තමයි Avatar 3 එක. Avatar 3 එක එන්න කලින් ඉඳන් අපි හිතාගෙන හිටියේ Avatar බලන්න අපි අනිවාර්යයෙන්ම IMAX hall එකට යනවා කියලා. මොකද ආසම මූවි එක ඒ වගේ ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න ඉතින් අපි හැමෝම ආසයිනේ. ඉතින් අපි දැන් කලින් ඉඳන් ප්ලෑන් කරන් හිටියා Avatar බලන්න අපි IMAX යනවා කියලා. ඉතින් ෆයිනලි අපි දෙන්න ආවා IMAX එකට. මේක මගේ IMAX ආපු පළවෙනි පාර මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. හැබැයි අයියා නම් ඊට කලින් ඇවිල්ලා තියෙනවා. ඉතින් මට ඒක ඇතුළට ගියාම ඇත්තටම සර්ප්‍රයිස් වුණා. මොකද එච්චර ලොකු ස්ක්‍රීන් එකක් මම ෆස්ට් ටයිම් තමයි දැක්කේ. IMAX තියටර් එක ගැන අහලා තිබුණාට එදානේ කියේ. ඉතින් ලොකු ආසාවක් තිබුණා මූවි එක පටන් ගන්නකොට වගේම ඒක කලින් ඉඳන් අලුත් තැනකට ගියපු නිසා ඇත්තටම අපි මූවි 30 විදිහට රෙකමන්ඩ් කරනවා මූවි 30න්ට යන්න. IMAX මේක ටිකක් අර බජට් එක නම් වැඩි තමයි. හැබැයි ඉතින් සැරයක් හරි මූවි එකක් බලන්න ආසෝවාලා IMAX තියටර් එකට එන මූවි එකක් බලන්න ආසාවෙන් ඉන්නා නම් අනිවාර්යෙන් මේකට යන්න. ඊයේ වුණත් ඒ එක්ස්පීරියන්ස් එක හරි වටිනවා. මම නම් හරිම කැමතියි. මූවි 30න්ට මේක සෑහෙන්න වටිනවා. මම Avatar season 1 මූවි එක බලලා තිබ්බා. හැබැයි හරියටම IMAX යන්න කලින් දවසේ තමයි Avatar 2 මූවි එක බැලුවේ. ඒක ඇත්තටම මාරම ලස්සනයි. ඒ දෙකටම වඩා මට ඔයාලට ගැරන්ට් කරලා කියන්න පුළුවන් Avatar 3 මූවි එක නම් මාරම ලස්සනයි. season 1 2 දෙකටම වැඩි ඇත්තටම ඉමෝෂනල් සීන්ස් ගොඩාරියක් තිබ්බා. ඒ වගේම හරිම ලස්සනයි. අනේ මට ඒක එක්ස්ප්ලেইন කරන්න තේරෙන්නේ නැහැ මගේ වචන වලින්. බලපු නැති කට්ටියට කියනවා දැන් නම් මම හිතන්නේ තියටර් වල තියෙනවත් ඉවරයි. ඔයාලා මූවි එක ආවම ඩවුන්ලෝඩ් කරගෙන හරි බලන්න. ඒක ඒ තරම් ලස්සනයි. බලුවම කිසිම අපරාධයක් ඉන්නේ නැහැ. අලුත් කැරක්ටර්ස් ටිකක් එකතු වෙලා තියෙනවා මූවි එකට. ඉතින් ඒවා ඇත්තටම මේ අන්එක්ස්පෙක්ටඩ් හරියම ලස්සනයි. හිතුවේ නැති වගේ ලස්සන දේවල් ටිකක් ඇඩ් වෙලා තිබුණා. ෆයිනලි ළමයි මූවි එකත් ඉවරයි. ඒත් එකම ඉතින් මගේ කියවිල්ලයි මේ වීඩියෝ එකයි මම මෙතනින් එන්ඩ් කරනවා. ආයෙත් දවසක තවත් ලස්සන මිනි බ්ලොග්ස් වලින් අපි හම්බෙමු. එතකන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ channel එකට එකතු වෙලා ඉන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා comment එකක් දාලා share කරලා මට චූටි support එකක් දෙන්න. Thank you for watching. I'm Mishra. Bye bye.